Assalamualaikum. එන්න අද අපි තුන්දෙනාත් එක්ක බයික් එකේ නුවරඑළිය යන්න. ඉතින් අපි අද මේ ගමන යන්නේ බයික් එකේ. ඉතින් අපි ගෙදරින් පිටත් වෙනකොට හරියටම 9:09යි වෙලාව. අපි බලමු අපි නුවරඑළියට යද්දි කීය වේද කියලා. ඉස්සෙල්ලාම අපි පෙට්‍රල් ෆුල් ටැංක් ගහගත්තා. අවිස්සාවෙල්ල හරහා තමයි අපි හැටන් වලට යන්නේ. හැටන් වලින් තමයි නුවරඑළියට යන්නේ. ඉතින් අපි මේ යන මගදී චුට්ටක් කඩේකින් නැවතුව අපිත් ෂෝටේස් ටිකක් කාලා ෂයොන්ටත් කිරි එකක් පෝලම එකයි යනවා කියලා අපි ගෙදරින් උදේට කාලා ආවේ. ෂයොන්ටත් උදේට කවල එක්කන් ආවේ. ඒ වගේම දවල්ට කෑමත් ෂයොන්ට හදාගෙන තමයි ආවේ. ඉතින් දැන් ටික මේ නුවරඑළියට අපි ලං වෙනවා. තාම මේ නුවරඑළියට ගිහිල්ලා නැහැ. මේ හැටන් වල අපි හැටන් වලින් තමයි දවල් කෑම ගත්තේ. ඒ යන අතරමඟදී අපිට හම්බුණා ඩෙවොන් ඇල්ල. එතනත් අපි ලස්සන ෆොටෝ එකක් අරගෙන අපි තුන්දෙනාගේ ලස්සන ෆොටෝ එකක් ගත්තා. ඒක අපි Facebook අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පරිසරයකට තමයි අපි ආවේ. ෂයොනුත් හරි ආසයි. ෂයොන් අර අමුතුම ලෝකයක් දිහා බලන් ඉන්නවා වගේ මේ හැම දෙයක්ම දිහා අමුතු විදිහට බලන් හිටියා. මේ යාගේ මාස 6 යන්නේ. එයා හැම දෙයක්ම ගැන අවධානයෙන් බලන කාලේ තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ හැම දෙයක්ම එයාගේ ඇස් දෙකෙන් එයා කොහොමද දැක්කද කියලා අපි දන්නේ නැහැ. ඒ වුණාට අපිට පේනවා එයා හැම දෙයක් ගැනම මාර විදිහට පුදුම විදිහට බලන් හිටියා. හැම දේ දිහාම එයා හරිම ලස්සනට බලන් හිටියා. අපිටත් ඒක බලන් ඉන්න ආසයි. මේක ටිකක් විතර දුර ගමනක්. අපි තුන්දෙනාම එකට මේ වගේ දුර ගමනක් යන්නේ ෆස්ට් ටයිම් බයික් එකේ යන්නේ. ඉතින් කොහොම වෙයිද කියලා දන්නේ. ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. ඉතින් පළවෙනි දවසේ අපි කබාන එකේ ඉන්නවා කියලා හිතුවා. ඊළඟ දවසේ අපි ඇවිදින්න යනවා කියලා හිතාගත්තා. ඉතින් අපි පළවෙනි දවසේ ඉන්න නතර වෙන්න තෝරගත්තේ solitary green cabin ලින්දුල. මෙන්න මේ කබාන එක තමයි අපි තෝරගත්තේ. ඉතින් හරිම ලස්සන නිස්කලංක තැනක තමයි මෙන්න මේ කබාන එක තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කට්ටියක් එක්ක එනවා නම් ගොඩාක් හොඳ තැනක් තමයි නවතින්නේ. මොකද කට්ටියත් එක්ක ගොඩාක් එන්ජොයි කරන්න පුළුවන් තැනක්. හරිම ලස්සන වීව් එකක් තමයි මෙන්න මෙතනට තියෙන්නේ. ඉතින් අපි දෙන්නම මෙතනට ගොඩාක් ආස වුණා. අපි චෙක් අවුට් වෙන කලත් ටිකක් පරක් වුණා. ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද අපි ඒ තරම් මෙන්න මෙතන ඉන්න ආස වුණා. ඉතින් උඩ තට්ටුවේ වෙනම තව කට්ටියකට ඉන්න පුළුවන්. ඉතින් අපි දෙන්න විතරයිනේ ආවේ. ඉතින් තව අයට ඉන්න පුළුවන් 7 දෙනෙක්ට විතර මං හිතන විදිහට ඉන්න පුළුවන් මෙතන. ඉතින් හරිම ලස්සනට මෙන්න මෙතන හදලා තියෙනවා. ඇත්තටම ආස හිතෙනවා මාරම ආසයි එන්න ලෝබයි එතනින් ඉන්න හිතන තැනක් තමයි මෙන්න මේ solitary green cabin කියන කබාන එක. හරිම පිළිසිදුවට පිළිවෙලට මේ තැන මේන්ටේන් කරන් යනවා. ඉතින් තව ටික දවසකින් ඔයාලා කට්ටියත් එක්ක ආවහම මෙතන බාබකියු දාන්න, එතකොට තව බා එකක් වගේ දේවල් හදනවා කියලා තමයි යාලා කිව්වේ. පහල කොහොමත් රෙපෙයා වගේක් කරන ගමන් තමයි හිටියේ. ඉතින් ඒ අතරේ මෙන්න මේ අපේ ෂයොන් ඇඳට වැටිලා කෝලම් කර ඉන්නවා. අපි මෙතනට එද්දි 2:47 වගේ වුණා. ඉතින් ෂයොන්ට අපි සාමාන්‍යයෙන් 1:45 වගේ වෙද්දි කෑම කවනවා, දවල් කෑම එක කවනවා. මම ගෙදරින්ම කෑම එක හදන් ආපු නිසා මම චුට්ටක් කාලා බලලා ෂයොන්ට දුන්නා. මොකද පිලුම් වෙලාද කොහොමද දන්නේ, උදේ පාන්දර හදපු ඒවා නිසා ෂයොනුත් මේ බඩගිනි නිසා කනවා. කාලා කුකු බීලා ෂයොන් මහත්තයා නම් දොයි. ඉතින් මෙන්න මේ වගේ ලස්සන වීව් එකක් තමයි මේකේ උඩ තට්ටුවට අපිට පේන්නේ. ඉතින් තව චුට්ටක් අපි ඇස් දෙකෙන් බලනකොට මීට වඩා ලස්සනට දැක්කා. ඉතින් ෂයොන් හරීම ආස වුණා මෙතන ඉන්න. ඇත්තම කියනවා නම් ෂයොන් එදා රෑ එකපාරක්වත් නැගිටින්නේ නැහැ. විශ්වාස කරනවද? ෂයොන් සාමාන්‍යයෙන් කිරිබොන නැගිටින්නේ එකපාරයිනේ. එදා රෑ නම් හොඳට නිදාගත්තා. මං හිතන්නේ යාට ඒ සීතල යාට හුරුද මන්දා. ඉතින් අපි තුන්දෙනා ඉඳලා ආවේ මාරම ලස්සන තැනකට තමයි. ඉතින් අපි තුන්දෙනා හරිම නිදහසේ හරිම නිස්කලංක විදිහට අපේ දවස ගත කළා. ඉතින් අපි ගොඩාක් ආසාවෙන් හිටියේ මේ වගේ තැනකට ඇවිල්ලා නිදහසේ ඉන්න. අපිට ඒකට හරියටම තැනක් හම්බුණා. ඉතින් ෂයොනුත් ගොඩාක් ආසාවෙන් හිටියා. ඇත්තටම ෂයොනන් එච්චර අපිට කරදර කරේ නැහැ. වෙනද තරම් කරදර කරේ නැහැ. එයාත් හරි ආසාවෙන් තමයි හිටියේ. ඉතින් අපි රෑ කෑමට ගේන්න කියලා කිව්වේ. මට ගත්තේ ඉදියාප්ප, අනුහස්ටෝනි කිව්වා පොල් රොටි. ඉතින් අපි ආස දෙයක් ඕඩර් කරා. එතන තියෙන මෙනු එකක්. ඒකෙන් අපිට කැමති දෙයක් තෝරලා ඕඩර් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕන වෙන මොන හරි තියෙනවා නම් එයාලට කියන්න පුළුවන්. එයාලගෙන් අහලා දැනගන්න පුළුවන් මේ දේවල් ගන්න පුළුවන්ද කියලා. පහුවෙනිදා උදේ 6ට විතර අපි පිටත් වෙනවා කියලා හිතාගෙන හිටියට වැස්ස නිසා අපිට ඒ වෙලාවට හිතුවේ වෙලාවට පිටත් වෙන්න බැරි වුණා. ඉතින් ෂයොන්ගේ කෑම එක හදන්න තමයි මම මේ යන්නේ. ඉතින් අපි ගෙනාපු එළවලු ටිකක් එච්චර හරි නෑ කියලා මට හිතුණා. ඉතින් එතන හිටපු කෙනා කිව්වා මේ බෝංචි තියෙනවා, බෝංචිම කඩාගෙන මේ හදාගන්න කියලා. ඉතින් මම මේ කෑම හදනවා. එයාලගේ වෙනම කිචන් එකකුත් තියෙනවා. අපිට ඕන නම් කෑම ගෙනල්ලා අපිට උයාගෙන කන්නත් පුළුවන්. ඉතින් වියලි ආහාර ගෙනල්ලා අපිට උයාගෙන කන්නත් පුළුවන්. ඉතින් අපි උදේට ඕඩර් කරේ කිරිබත්.
කිරිබත් කියන්නේ මං ආසම කෑමක් ඉතින් කිරිබත් තමයි අපි උදේට කාලා ඊට පස්සේ පිටත් වුණා වැස්සෙම හරි කමක් නැහැ යනවා කියලා. ඒත් නුවරඑළිය ටවුන් එකට ටිකක් මෙහාට ගියාම ටිකක් යන්න අමාරුයි මීදුම වැඩි. ඉතින් අපි හිතුවා ජැග්‍රෝ එකට යන්න මං ගොඩක් ආසාවෙන් හිටියේ. ජැග්‍රෝ එකටයි අබේවල ෆාම් එකටයි විතරක් යනවා කියලා හිතාගෙන ගියා. මේ පාර පේන්නේ නැති තරම් ඉස්සරහින් එන වාහන පේන්නේ නැති තරම් මීදුම. ඉතින් අපි ජැකට් දාගෙන ෂයන් නම් වතුර බින්දුවකින්වත් තෙමෙන්නේ නැති විදිහට තමයි මම අරන් ගියේ. හරිම පරිස්සමට ෂයන් අරන් ගියා බෑග් එකට දාගෙන යාව. එයාගේ බේබි කැරි එකට දාගෙන අරන් ගියා. ජැග්‍රෝ එකට යනවා කියලා හිතලා පිටත් වුණාට අපිට මෙන්න මේ ෆාම් එක හම්බුණා. ඉතින් මේ කැෆේ එකත් මාරම ලස්සනයි. ඒ විතරක් නෙමෙයි මෙයාලගේ ෆාම් එකෙන් අපිට ස්ට්‍රෝබෙරි, ගූස්බෙරි වගේ දේවල් කඩාගෙන ගන්න පුළුවන්, කඩලා අරගන්න පුළුවන්. ඉතින් ගූස්බෙරි එකක් නම් රුපියල් 20ක් වගේ තමයි වෙන්නේ කිව්වා. ඉතින් අපි ගූස්බෙරි නම් කඩාගෙන කෑවා, ස්ට්‍රෝබෙරි නම් තිබෙන්නේ නැහැ. මොකද මේ සීසන් එක නෙමෙයි නිසා. මෙතන හිටපු ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අක ගර්ල් කෙනෙක් අපි ආප්කමම ඇවිල්ලා අපිව වෙල්කම් කළා. එයා ඉස්සෙල්ලාම ෂයන වඩා ගත්ත මගෙන් අහලා ෂයන වඩා ගන්නද කියලා. ඉතින් ඔන්න ෂයන් ඒ ආන්ටි ඔයාට කිව්වා ඔයා ලොකු වෙලා ඒ ආන්ටිව බලන්න ආයේ මෙතනට එන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා හරි ඒ ආන්ටිව බලන්න යන්න ෂයන්. ඉතින් ඒ ගර්ල් හරීම ආසාවෙන් හිටියේ ෂයන්ට. එයා ගොඩක් වෙලා එයාව වඩාගෙන හිටියා. එයාලා ඒ කට්ටියම එයාව ෂයන ගොඩක් වඩාගෙන හිටියා. ඉතින් මේ තියෙන යාලගේ කැෆේ එක ගොඩාක් සෙනග ගොඩාක් ක්‍රවුඩ් එක හිටියේ නැති නිසා හරිම නිදහසේ අපි අපේ ඩෙසර්ට් එන්ජොයි කළා. අපි ඩෙසර්ට් තමයි ගත්තේ මොකද අපි කාලානේ ආවේ උදේට. ඉතින් ඩෙසර්ට් කනකොටත් ඉතින් දවල් 12ට විතර වුණා. මොකද වැස්සේ ටිකක් එන්න අමාරු වුණා අපිට. අපේ ෂයන් නම් ඕන කෙනෙක් අතට පැනලා ගිහිල්ලා කෝලම් කර කර ඉන්නවා. ඉතින් එයාට ආදරේ කියලා තැනට එයා ටක් ගාලා පැනලා යනවා. මේ අපි දැන් යන්නේ මෙයාලගේ ගූස්බෙරි ෆාම් එකට. මේ එතන හිටපු ගර්ල් ගොඩාක් දේවල් විස්තර කරලා දුන්නා අපිට. එයා තමයි ගොඩක් ෂයන්ට ආසාවෙන් තියා තමයි දුවගෙන ඇවිල්ලා ෂයන් වඩා ගත්තේ. අපි වෙල්කම් කරේ. ඇත්තටම එයා කතා කරන විදිහට අපිටත් ගොඩාක් ආස හිතුණා. එනවා කණේකේ තියෙන ලෙමන් ඩ්‍රොප් චිලි එක. මාසෙ ලොකු ස්පයිස් එකක් නැහැ. බෙල්ට් එක වගේ කියන. ඒකෙන් අපේ තියෙන්නේ යෙලෝ චිලි එකේ චිලි පිකල් කියන. ගන්න. මේ චීස් කියලා කිව්වේ බෙල්ට් එක තියාදියද? ඔව් අර බෙල්ට් එකේ චූටි මිරිස් එකක් වගේ. හැබැයි ලොකු මේක බෙල්ට් එක වටේටම මේකක් නැහැ. මේ ලෙමන් ඩ්‍රොප් චිලි කියලා තමයි ඒක කියන්නේ. ඒක ලොකු ස්පයිස් එකක් නැහැ. ඒතකොට මේ තියෙන්නේ ගූස්බෙරි. ගූස්බෙරි ගොඩක්ම හොඳ ෂුගර් ටැබ්ලට් එක පාවිච්චි කරන කෙනෙක්. ෂුගර් ටැබ්ලට් එක සැර වැඩි නේද? එයා ෂුගර් ටැබ්ලට් එක මේවා කළා. පිළි 6 ගානක 18ක් යා කෑවොත් එයාගේ ෂුගර් ලෙවල් එක ගන්න මට්ටම කරනවා. ඒකට අපිට ඩවුට් එකක් තියෙනවා නේ ෂුගර් නැති කෙනෙක් යාළුවෝ ඉන්නේ. එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකේ කරන්නේ ඇඟේ ෂුගර් ලෙවල් එක ගන්න මට්ටම තියාගන්න එක. ඔයාලා මේක පික් කරගන්න ඕන එක ගෙඩියක් කියන්නේ ඒක වෙනම charge වෙන්නේ. ඒක ගෙඩියක් 20ක්. කහ පාට වෙලා තියෙන ගෙඩි තමයි හොඳටම ඉදලා තියෙන්නේ. ඒවා තමයි කන්න පුළුවන්. ඉතින් ඔන්න ෂයන්ගේ අප්පච්චි මට ගෙඩියක් කඩලා දුන්නා. ඉතින් මේ ගෙඩිය කඩන්න වෙන්නේ රුපියල් 20ක් විතරයි. ඉතින් ඔන්න දැන් අපි try කරලා බලන්න තමයි යන්නේ. මේ තියෙන ගූස්බෙරි. කොතන දෙන්නේ? අපි කොතනද? තමයි රසයි. එයා තිලනවා. කන කන. හොඳයි දැන්. ඉල්ලනවා. වල. රස කෑමක් පහුවිලා. ඊට පස්සේ අපි ගියේ ලැවෙන්ඩර් ෆාම් එකට. මෙහෙම අද්දේ හරිම ආදරෙන් අල්ලලා මේ උදේ කරන්නේ ඊට ස්මෙල් එක බලන්න ලැවෙන්න මේ ස්මෙල් එක ඇරෝමා තෙරපි එක ලැවෙන්න ගන්න ලැවෙන්න ටිබක් ඩිහයිඩ්‍රේට් කරලා ගන්නවා ඒ ටික එක බොන්නේ නිින්ද යන්නේ නැති කෙනෙක් නම් උදේට නැති ස්ට්‍රෙස් එක වැඩි කෙනෙක්ට ගොඩක් හොඳයි ලැවෙන්න ටික එක මේක නිදාගන්න පැයට කලින් බිව්වොත් එහෙනම් එයාට ගානට නිින්ද අරන් දෙනවා ඔය උදේට නැති ස්ට්‍රෙස් එකක් නැහැ ලැවෙන්න එකෙන් අපි ඔයිල් එක සේල් කරනවා ඔයිල් එක නේරස්ට කියනවා ගොඩක් සෝල් ඩවුන් ඒක පොල්නස් ගොඩක් ඔයිල් එක තමයි අපේ සේල් වෙන්නේ ගොඩක් පොල්නස් එකයි මේ ඔයිල් එක ලැවෙන්ඩර් එකෙන් ගන්න ඔයිල් එකයි ටීබට්. අපේ ටීබට් කැෆේකේ ඩිහයිඩ්‍රේට් කරලා සේල් කරනවා ඒක ගන්න පුළුවන්. ඉතින් මම දැකලා තිබ්බ ගොඩාක් ස්ලීපින් බාම් එතකොට බබාලගේ බෙඩ් ටයිම් ෂැම්පූ වගේ දේවල් වලට පාවිච්චි කරලා තිබ්බ මෙන්න මේ ලැවෙන්ඩර්. මම ඒත් බැලුවා මොකද මේ හැමදේම ලැවෙන්ඩර් නින්ද යන දෙයක්ද කියලා. ඇත්තටම ලැවෙන්ඩර් කියන්නේ නින්ද යන්න පාවිච්චි කරන දෙයක් තමයිලු. මෙයාලා ගාව ලැවෙන්ඩර් ඔයිල් වගේ දේවල් ගන්න තිබ්බා.
මෙයාලගේ ඔෆ් එකක් තිබ්බා 100%ක ඔෆ් එකක් තිබ්බා ලාවා කේක් එකටයි චීස් කේක් එකටයි. ඉතින් අපි ඒ දෙකත් try කළා. වොෆල් එකකුත් try කරා. මට නම් වැඩිපුරම රස ලාවා කේක් එක. මේ තියෙන යාලගේ ස්ට්‍රොබෙරි ටී එක. මේකෙන් එන වෙනම ඇම්බුල් ස්ට්‍රොබෙරි රස. ඉතින් ඒක ටී එකක් අපි දෙන්නම බිව්වා. ඉතින් හරිම රසයි ඒකත්. ඒක සාමාන්‍යයෙන් ඇම්බුල් නිකන් ස්ට්‍රොබෙරි රසක් තමයි එන්නේ. ඒක වෙනම රසක්. ඒක ඇත්තටම මේ සීතලට සෙට් වෙන රසක් එක. ඉතින් මම කැෆේ එකේ කට්ටියගෙන් වෙනම ස්ට්‍රොබෙරි ඉල්ලලා අරගත්තා. මොකද ෂයන් ආස කෑම ස්ට්‍රොබෙරිනේ. ඉතින් එන්න අපි මේවා රස අනුව රේට් කරමු. ඉතින් මේක නම් ලාවා පුරවපු චොක්ලට් පුරවපු ලාවා කේක් එකක්. ඉතින් මාරම රසයි. ඒ වගේම මේ උඩට දාලා තියෙන ස්ට්‍රොබෙරි එකත් මාරම රසයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ස්ට්‍රොබෙරි සිරප් එකක් වගේ හදලා එහෙම තමයි දාලා තිබ්බ. මං හරියටම දන්නේ නැහැ කොහොමද ඒක කියලා. හැබැයි අයිස්ක්‍රීම් එකයි එතකොට මෙල්ට් කරපු කැරමල් වගේක් අර අයිස්ක්‍රීම් එක උඩින් දාලා තිබ්බා. ඒ හැම එකම මාරම ලස්සනයි. ලස්සනට සර්ව් කරලා තිබ්බා. ඉතින් රස අනුව මම මේක රේට් කරනවා. මේක මං කැමති මේක නිසා මං 10න් 10ක් දෙනවා. ඉතින් මේක මාරම රසයි 10න් 10ක් දීලත් මාදි 100ක්වත් දෙන්න ඕනේ. දැන් මේ රෙකෝඩින් කරද්දිත් මට මේකේ රස මතක් වෙනවා. ආයි නුවරඑළිය යන්න හිතෙනවා. ඉතින් ඇත්තටම මාරම රස ලාවා කේක් එකක් මම කාපු ලාවා කේක් වලින් රස ලාවා කේක් එකක්. ස්ට්‍රොබෙරි තිබ්බ නිසා ගොඩක් රසයි. ස්ට්‍රොබෙරි පේස්ට් එක මාරම රසයි. එතකොට මේ තියෙන මෙයාලගේ ස්ට්‍රොබෙරි චීස් කේක් එක මේකත් ස්ට්‍රොබෙරි වලින් පුරවලා තිබ්බේ. මෙයාලගේ ස්ට්‍රොබෙරි සිරප් එක නම් මාරම රසයි ඒ සිරප් එක. ඉතින් මේකට වෙට් ක්‍රීම් ඇඩ් කරලා තිබ්බා. එතකොට මම මේකට දෙනවා 10න් 8ක් වගේ. මම මේක සාමාන්‍යයෙන් වෙන කන චීස් කේක් වගේම තමයි මම එහෙම ලොකුම ෆෑන් කෙනෙක් නෙමෙයි චීස් කේක් වල. ඒ වුණාට මම මේකට 10න් 8ක් දෙනවා සාමාන්‍යයෙන් රසයි ඒකත්. ඉතින් මම පැණි රස කන්න ගොඩාක් ආස කෙනෙක්. ගොඩක් කට්ටිය අහනවා කොහොමද උදේ පාන්දර ඔච්චර පැණි රස කන්නේ කියලා. මේ උදේ පාන්දර නෙමෙයි. මේ දවල් 12ට විතර ඒ උනාට කාලේ ඉවර වෙච්ච ගමන් අපි ඇවිල්ලා කෑවේ ඩෙසර්ට් තමයි. මේ තියෙන මෙයාලගේ වොෆල්ස් මේකේ ගූස්බෙරි ඇඩ් කරලා තිබ්බා ස්ට්‍රොබෙරි ඇඩ් කරලා තිබ්බා. මම මේකට 10න් 5ක් දෙනවා. මොකද මම එච්චර මේකට කැමති උනේ නැහැ. මට මේකේ රස ටිකක් මදි වගේ. මම දන්නේ නැහැ ඇයි කියලා. මම මෙහෙදි නියුට්‍රලා තියෙන ඒවා කන නිසාද මන්දා මේ වොෆල් එක නම් මට එච්චරම සිත් නැහැ. ඒ වුණාට අනිත් කාපු හැම එකම මාරම රසයි. ලාවා කේක් එකයි චීස් කේක් එකයි දෙකම රසයි. මේකත් රස නැත්තේ නැහැ. සාමාන්‍යයෙන් දැන් අපි රසකට පුරුදු වෙලා තියෙද්දි සමහර රසවල අපිට සෙට් නැති වෙනවනේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනත් උනේ. හැබැයි මම මෙතන තිබ්බ ගූස්බෙරි වලට එතකොට ස්ට්‍රොබෙරි වලට නම් මාරම ආසයි. මේකේ වැඩිපුරම තිබ්බේ ගූස්බෙරි. ඉතින් මම ඒවා try කරා ගොඩක්. ඒවා කෑව ගොඩක්. ඉතින් ඔන්න ඔහම තමයි මම මෙන්න මේ අපි ගත්ත ඩෙසර්ට් අයිටම් ටික රේට් කරේ. මෙයාලගේ තව බර්ගර්ස් වර්ග වගේ දේවල් තිබ්බා මම දැක්කා මෙනු එකේ. අපි ඒවා ඕඩර් කරේ නෑ. අපි කාලා ආපු නිසා. ෂයෝන් ඉතින් ඔයාම රේට් කරන්න මේකේ මෙන්න මේ ස්ට්‍රොබෙරි ටී එකේ රස කොහොමද කියලා. රසයිද? රසයි. ඉතින් ෂයෝන් ඔයාට ෆ්‍රී ස්ට්‍රොබෙරි හම්බුණානේ. ඒක ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ? ආදරේ thank you. ඊට පස්සේ නම් අපිට වෙන කොහෙටවත් යන්න බැරි වුණා. මොකද වැස්ස ටිකක් තදයි. ඉතින් ඒක නිසා අපි ආයෙ ගෙදර යන්න පිටත් වුණා. ඒ එනින් ගමන් දන්සල් ටිකක් පැන්දා. ඉතින් මම බබාට ඕන වෙයි කියලා මෙන්න මේ ටික ගත්තා. ඉතින් තවත් අම්ම කෙනෙක්ට වැදගත් වෙයි කියලා මම මේක දැම්මේ. මේක මේ ඇසිටලින් එක බබාට සෙම හිම්පිසා වගේ තිබ්බොත් ඒක දෙනවා. පිරිටන් එක ගත්තා. ඇලර්ජි මොනවා හරි වුණොත් ඒක දෙන්න. පැන්ඩෝල් සිරප් එක ටිකක් උණ ගතිය තිබ්බොත් ඒක දෙන්න ගත්තා. ග්‍රොවිට් විටමින් එක දෙන්න ගත්තා. එතකොට නාසල් ඩ්‍රොප් එක ගත්තා. ඒක නම් ගත්තේ බබාගේ නහය හිර වුණා. බබාගේ නහය බර වෙලා හුස්ම ගන්න අපහසුතාවයක් ආවොත් කියලා හිතලා තමයි මෙන්න මේ ඩ්‍රොප් එක ගත්තේ. පාවිච්චි කරේ ග්‍රොවිට් විටමින් එකයි මේ ඩ්‍රොප් එකයි විතරයි. පොඩ්ඩක් බබාට හිම්පිසා වගේ තිබ්බ නිසා මේක පාවිච්චි කරා. ඉතින් තවත් අම්ම කෙනෙක්ට වැදගත් වෙයි කියලා තමයි දැම්මේ. එහෙනම් එච්චරයි. bye. Thank you for watching.